අමු අඹ ගෙඩියකින් කොහොමද බීමක් හදාගන්නේ කියලා. ඉදෙනකම් ඉන්න ඕනේ නැහැ. මේක ගොඩාක් අමු අඹ ගෙඩියක්. ඔයගොල්ලන්ට ලොකුට මේක නිකන් කහ පාටට පෙවුනට අමු අඹ ගෙඩියක්. අමු අඹ ගෙඩියකින් බීම වීදුරුවක් කොහොමද රසට හදාගන්නේ කියලා බලමු. හදන්න යන්නේ අඹ බීම එක හදද්දී අපට අවශ්‍ය අඹ ප්‍රමාණය අඹ ගෙඩියක අඹ කෑලි ටික කපලා දාගත්තා. ඊට පස්සේ අපට රසට අනුව අපි සීනි දා ගන්නවා. හොඳට බලලා රස අනුව සීනි පස්සේ දා ගන්නත් පුළුවන් අඩුපාඩු වුණොත්. ඊට පස්සේ අපිට මේකට වතුර ටිකක් දා ගන්නවා. ඊට පස්සේ අනිවාර්යයෙන්ම මේ බීම එක සඳහා ඇඹුල් සහිත නිසා ලුණු ස්වල්පයක් දා ගන්න ඕන. දැන් මේ බ්ලෙන්ඩර් ජාරයකින් හොඳට බ්ලෙන්ඩර් කර ගන්නවා. වතුර අඩුවෙන් දා ගන්න ඕන. පස්සේ වතුර ඕන නම් වතුර දා ගන්න පුළුවන්. නැත්නම් කල් කිරි තියෙනවනේ පැකට් ඒ වගේ එකකුත් කිරි දා ගන්න පුළුවන්. ෆ්‍රෙෂ් කිරි වර්ග. වතුර වැඩි කරගත්තා.